සුඛ වේදනාව විඳින්න ඇති වෙන කැමැත්ත. සුඛ වේදනාව නැවත නැවත හොයන් යන කැමැත්ත. එය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගන්න සැප වින්දන විඳ 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 ඉන්න ගතියට කියනවා ආස්වාදය කියලා. මේ ආස්වාදය විඳින්න විඳින්න ලෝක සත්වයා හිතනවා පෘථග්ජනයා හිතනවා ඒක අපිට සැපතක් කියලා. ඒ සැපත තමයි ජීවිතය කියන්නේ කියලා හිතනවා. හැබැයි ආස්වාදයේ විඳින හැම කෙනෙක්ම ඒ නිසාපත් වෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන 11 ගින්නකටමයි වැටෙන්නේ කියලා පෘථග්ජන සත්වයා දන්නේ නැහැ. හඳුනන්නේ නැහැ.